අතිශය ප්‍රථම වතාවට හෙළි කරන රහසක්. ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම යෙදෙන වචන 99. පළමු වරට හෙළි කරනු ලබන්නේ වැදගත් කරුණු කිහිපයක් නිසයි. ඕනෑම කෙනෙක් කතා කිරීමට හෝ ලිවීමට යොදා ගන්නා වචන වලින් 45%ක්ම මෙම වචන 99 වෙනවා. ඒ අනුව වචන 1000ක් කතා කරන හෝ ලියන විට එයින් වචන 450ක් සඳහාම යොදාගන්නේ මෙම වචන 99යි. මෙම වචන 99ට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ සියල්ලම වාගේ අඩංගු වෙලා තියෙනවා. මෙම වචන 99ට අයත් වන is, are, was, were ආදී වචන ඉගෙනීමෙන් ව්‍යාකරණ නීති ඉතාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. බහුලව යෙදෙන ක්‍රියාපද, නිපාත පද, ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ පද රාශියක් මේ වචන 99ට ඇතුළත් වෙනවා. ඒවා භාවිතා කරන ආකාරයද මෙම වචන 99 මගින් ඉගෙන ගන්න ඔබට හැකියාව ලැබෙනවා. මූලික වචන ඉගෙන ගැනීම මගින් ඉක්මනින් ඉංග්‍රීසි දැනුම ලබාගත හැකි බව මෑතකදී සනාථ වෙලා තියෙනවා. මූලික වචන 99ට අයත් වන සමහර ක්‍රියාපද තේරුම් රාශියක් සඳහා යොදා ගන්න පුළුවන්. go යන ක්‍රියාපදය සිදුවීම් 20ක් පමණ ප්‍රකාශ කිරීම සඳහාද get යන ක්‍රියාපදය සිදුවීම් 15ක් පමණ විස්තර කිරීම සඳහා යොදා ගැනීමටද පුළුවන්කම තියෙනවා. මෙබඳු ක්‍රියාපද ඉගෙනීම මගින් එක් ක්‍රියාපදයකින් අදහස් රාශියක් ප්‍රකාශ කරන්න පුළුවන්. මූලික වචන 20ක් කතා කරන සහ ලියන වචන වලින් 25ක් සඳහා යොදා ගන්නවා. is, are, was, be, the, of, it, to, and, you, on, in, from, have, can, his, there, that, not එම වචන වෙනවා. තවත් වචන 79ක් ඉංග්‍රීසි භාෂාව කතා කරන සහ ලියන වචන වලින් තවත් 20ක් සඳහා යොදා ගන්නවා. අපි බලමු අංක 1 am. මේ තේරුම වෙනවා, පවතිනවා, තිබෙනවා යන්නයි. am වචනයට මුලින් I යෙදිය හැකි අතර am වලට පසුව නාම පදයක් හෝ විශේෂණ පදයක් යොදන්න පුළුවන්. උදාහරණ වශයෙන් I am a boy. මම ළමයෙක් වෙමි. I am clever. මම දක්ෂ වේ. අංක 2 is. මෙහි තේරුම වෙනවා, පවතිනවා, තිබෙනවා යන්නයි. is වචනයට මුලින් ඕනෑම නාම පදයක්ද is වලට පසුව නාම පදයක් හෝ විශේෂණ පදයක්ද යොදන්න පුළුවන්. He is a teacher. ඔහු ගුරුවරයෙකි. He is clever. ඔහු දක්ෂ වේ. passive voice වාක්‍යවලදී is වලට පසුව අතීත කෘදන්ත යොදන්නේ. The chair is made. පුටුව සාදනු ලැබේ. අංක 3 are. is යන්නේ බහුවචන ස්වරූපය තමයි are කියන්නේ. වෙති, පවති, තිබේ යන අදහස් බහුවචන තේරුම් සහිතව යෙදීමට ආභාවිතා කරනවා. ආ වචනයට මුලින් they, we, you හෝ ඕනෑම බහුවචන නාම පදයක්ද ආ වචනයට පසුව බහුවචන නාම පදයක් හෝ ඕනෑම විශේෂණ පදයක්ද යොදන්න පුළුවන්. Dogs are animals. බල්ලෝ සතුන් වෙති. Dogs are dangerous. බල්ලෝ භයානක වෙති. passive voice වාක්‍යවලදී tables are made. පුටු සාදනු ලැබේ යනුවෙන් යොදන්න පුළුවන්. අංක 4 was. is යන්නේ අතීත ස්වරූපයයි. සිටියේ, වූයේය යන තේරුම් තමයි මේ was වචනයෙන් එන්නේ. was වචනයට මුලින් ඒක වචන නාම පදයක්ද පසුව නාම පදයක් හෝ විශේෂණ පදයක්ද යොදන්න පුළුවන්. He was a teacher. ඔහු ගුරුවරයෙක් වී සිටියේය. The table was made. පුටුව සාදන ලදී යනුවෙන් යොදන්න පුළුවන්. අංක 5 were. was වල බහුවචන ස්වරූපයයි. were මුලින් බහුවචන නාම පද යොදන්න පුළුවන්. They were happy. ඔවුන් සතුටු වුණා. They were students. ඔවුන් ශිෂ්‍යයන් විය. has තිබෙනවා, ගන්නවා යන තේරුම තමයි මෙහි ඉන්නේ. He has a pen. ඔහුට පෑනක් තිබේ. She has a land.
ඇයට ඉඩමක් තියෙනවා. අංක 7 have. has යන්නේ බහුවචන තේරුම තමයි මේ have කියන්නේ. We have a class. අපට පන්තියක් තිබේ. They have a farm. ඔවුන්ට ගොවිපලක් තිබේ. අංක 8 has been. මේ දක්වා පැවතුන යන තේරුම සහිතයි. He has been sick. ඔහු අසනීප වෙලා ඉන්නවා. It has been raining. වැස්ස වහිනවා. අංක 9 have been. මේ දක්වා පැවතුන යන තේරුම සහිතයි. has been වල බහුවචන ස්වරූපය තමයි මේ have been කියන්නේ. I have been waiting. මම බලාගෙන ඉන්නවා. We have been friends. අපි යාළු වෙලා ඉන්නවා. අංක 10 will. අනාගතය හැඟවීමට යෙදෙනවා. I will make it. මම ඒක කරන්නම්. He will do it. ඔහු ඒක කරයි. අංක 11 be. වන්නේය, වෙනවා, තිබෙනවා, පවතිනවා යන අදහස් තමයි මෙහි තියෙන්නේ. Please be silent. කරුණාකර නිශ්ශබ්දව සිටින්න. I want to be a teacher. මට ගුරුවරයෙක් වීමට අවශ්‍ය වෙලා තියෙනවා. Can be. විය හැකි යන තේරුම සහිත යෙදෙනවා. The weather can be cold. කාලගුණය සීතල විය හැකි. This food can be spicy. මේ ආහාර සැරවිය හැකි. Must be. විය යුතු යන තේරුම සහිතව යෙදෙනවා. This must be your bag. මේ ඔබේ බෑගේ විය යුතුයි. You must be tired. ඔබට මහන්සි විය යුතුය. අංක 12 can. පුළුවන් හැකි යන තේරුම තියෙන්නේ. Can you help me? ඔයාට මට උදව් කරන්න පුළුවන්ද? I can do it. මට ඒක කරන්න පුළුවන්. We can go now. අපි දැන් යන්න පුළුවන්. Cannot. නොහැකි බව කීමට යෙදෙනවා. I cannot hear you. මට ඔයාව ඇහෙන්නේ නැහැ. We cannot go now. අපිට දැන් යන්න බෑ. She cannot come today. අද යාට එන්න බෑ. අංක 13 could. පුළුවන් වුණා. can යන්නේහි අතීත කාලය. He could jump. ඔහුට පනින්න පුළුවන් වුණා. They could run. ඔවුන්ට දුවන්න පුළුවන් වුණා. We could go. අපිට යන්න පුළුවන් වුණා. අංක 14 should. කළ යුතුය, කරන්න ඕනේ යන තේරුම තියෙනවා. You should go. ඔයා යන්න ඕනේ. I should try. මම උත්සාහ කරන්න ඕනේ. We should wait. අපි ඉන්න ඕනේ. අංක 15 must. කළ යුතුය, කරන්නම ඕනේ. You must go. ඔයා යන්නම ඕනේ. I must study. මම පාඩම් කරන්නම ඕනේ. We must try. අපි උත්සාහ කරන්නම ඕනේ. අංක 16 may. වැඩි සම්භාවිතයකින් සිදුවන්නට ඉඩ තියෙනවා. It may rain. වහින්නට පුළුවන්. බොහෝ විට වහින්න පුළුවන්. She may cry. ඇය බොහෝ විට අඬන්නට ඉඩ තියෙනවා. You may go. ඔබට යා හැකිය. අංක 17 might. අඩු සම්භාවිතයකින් සිදුවන්නට ඉඩ තියෙනවා. It may rain. වහින්න පුළුවන්. සමහරක් විට වහින්න පුළුවන් වගේ අදහසක්. He might come. ඔහු එන්නට පුළුවන්. They might work. ඔවුන් වැඩ කරන්නට පුළුවන්. සමහරක් විට වැඩ කරන්න පුළුවන්. අන්න ඒ වගේ අදහස. අංක 18 to. ට යන තේරුම. She plans to go. ඇය යන්නට සැලසුම් කරනවා. I want to eat. මට කන්නට අවශ්‍යයි. They want to swim. ඔවුන්ට පිහිනීමට අවශ්‍යයි. අංක 19 do. කරනවා යන අදහස ලබා දෙනවා. I do homework. මම ගෙදර වැඩ කරනවා. They want to do. ඔවුන්ට කරන්නට අවශ්‍යයි. වර්තමාන ඒක වචන ප්‍රශ්න අහන විට do you come? ඔබ එනවාද යන අදහසකින්ද මේ do පාවිච්චි කරනවා. අංක 20 did. කළා, කර අවසන් යන අදහස ලබා දෙනවා. I did it. මම එය කළා. She did it. ඇය එය කළා. did not. කළේ නැහැ. නැත යන අර්ථය. done. කර තිබෙන යන අදහස ලබා දෙනවා. I am done now. මම දැන් ඉවරයි. Well done friend. හොඳයි යාළුවා. Work done perfectly. වැඩ හොඳින් ඉවරයි. අංක 22 does.
කරනවා යන අදහස. මේක ඒක වචන පද සඳහා යොදාගන්නේ. She does it. ඇය එය කරනවා. He does this. ඔහු මෙය කරනවා. David does that. David ඒක කරනවා. Does not කරන්නේ නැහැ. He does not speak. ඔහු කතා නොකරයි. She does not sing. ඇය සින්දු කියන්නේ නැහැ. වර්තමාන ඒක වචන ප්‍රශ්න අහනකොට does he come? ඔහු එනවාද ලෙස යොදා ගන්න පුළුවන්. අංක 23 a හෝ an එකක් යන අදහස සඳහා යොදා ගන්නවා. a book පොතක්, a nurse හෙදියක්, an umbrella කුඩයක්, an orange දොඩම් ගෙඩියක්. the දන්නා දෙයක් පිළිබඳ ප්‍රකාශ කිරීමට යොදා ගන්නවා. the book පොත, the nurse හෙදිය, the sun is bright ඉර දීප්තිමත්. අංක 25 more වඩා යන අදහස. more useful වඩා ප්‍රයෝජනවත්. I need more water මට වතුර වැඩිපුර අවශ්‍යයි. She wants more time ඇයට වැඩිපුර කාලයක් අවශ්‍යයි. අංක 26 most ඊටාම වඩා වැඩි යන අදහස. most people agree බොහෝ අය එකඟ වෙති. most students study බොහෝ සිසුන් ඉගෙන ගනී. most houses nearby අසල බොහෝ නිවාස. අංක 27 if නම් යන අදහස. if I have money මට මුදල් තිබේ නම්. if you want ඔබට අවශ්‍ය නම්. if I can මට පුළුවන් නම්. අංක 28 by විසින් තුලින් මගින් යන අදහස. by bus බසෙන්. by myself මා විසින්. by සුනිල් විසින්. අංක 29 on යම් දෙයක් මත කියන අදහස. on the roof වහල මත. on the table මේසය මත. on the plane ගුවන් යානය මත. අංක 30 at යම් ස්ථානයකදී හෝ යම් වෙලාවකදී යන අදහස. at home ගෙදරදී, at school පාසලේදී, at 9:30 9:30ට. අංක 31 in යමක් තුල හෝ යම් ස්ථානයක් තුල යන අදහස. in Colombo කොළඹදී, in the box පෙට්ටිය තුල, in the room කාමරය තුල. අංක 32 from යම් තැනක දෙයක හෝ කෙනෙකුගේ සිට යන අදහස. from school පාසලේ සිට. from Colombo කොළඹ සිට. from your friend ඔබගේ යාළුවාගෙන්. අංක 33 since සිට යම්කිසි කාලයක සිට යන අදහස. since 1990 1990 සිට. since last week ගිය සතියේ සිට. since this morning මේ උදෑසන සිට. අංක 34 for සඳහා යන අදහස. for him ඔහු සඳහා. for a week සතියක් සඳහා. for a month මාසයක් සඳහා. අංක 35 during තුල අතරතුර යන අදහස. during the night රාත්‍රිය අතරතුර. during the interval විවේකයේ තුල. during the meeting රැස්වීම අතරතුර. අංක 36 till තෙක් හෝ තුරු යන අදහස. till he comes ඔහු එන තෙක්. till midnight මැදියම් රැය වන තෙක්. till next week මීළඟ සතිය වන තෙක්. අංක 37 after පසුව යන අදහස. after meal ආහාරයෙන් පසුව. after school පාසලෙන් පසුව. after the meeting රැස්වීමෙන් පසුව. අංක 38 out පිටත යන අදහස. outside පිටපැත්ත. go out යන්න පිටතට. out of the class පන්තියෙන් පිටත. අංක 39 under යට හෝ පහළ යන අදහස. under the table මේසය යට. under 19 19 පහළ. under the bridge පාලම යට. අංක 40 over ඉහළින් යන අදහස. over the roof වහලට ඉහළින්. over the bridge පාලමට ඉහළින්. over my head මගේ හිසට ඉහළින්. අංක 40 yet තාම සිදු නොවුණු බව හෝ තාම නැත යන තේරුම. not finished yet තාම ඉවර නැහැ. he hasn't come yet ඔහු තාම ඇවිල්ලා නැහැ. she hasn't eaten yet ඇය තාම කාලා නැහැ.
අංක 42 still යමක් තවමත් කරන හෝ තවමක් එය සිදුවන බව. I am still sleeping. මම තවම නිදී. They are still at home. ඔවුන් තාමත් ගෙදර ඉන්නේ. He is still not ready. ඔහු තාම සූදානම් නැහැ. අංක 43 between යම්කිසි දේවල් පුද්ගලයන් හෝ ස්ථාන දෙකක් අතර යන අදහස. Between two chairs පුටු දෙක අතර. Between you and me ඔබ හා මා අතර. Between the tree and the road ගස සහ පාර අතර. අංක 44 with සමග යන අදහස. With a smile සිනහවක් සමග. With my father මගේ පියා සමග. With my friend මගේ මිතුරා සමග. අංක 45 of ගැන හෝ යමකින් යන අදහස. Of him ඔහු ගැන. Piece of cake කේක් කෑල්ලක්. A lot of people ගොඩක් මිනිසුන්. අංක 46 down පහළට යන අදහස. Go down පහළට යන්න. Fell down පහළට වැටුණා. Look down පහළ බලන්න. අංක 47 up ඉහළට යමක් වැඩි කර කීමට යන අදහසට. Go up ඉහළට යන්න. Look up ඉහළ බලන්න. Hurry up ඉක්මන් කරන්න. අංක 48 away බැහැර පිටත යන අදහස. Go away යන්න බැහැරට. Run away ඉවතට දුවන්න. Keep away පිටතින් තබන්න. අංක 49 where කොහෙද. Where did he go? ඔහු ගියේ කොහෙද? Where is it? කොහෙද තිබෙන්නේ? Where is my bag? මගේ බෑගය තිබෙන්නේ කොහෙද? අංක 50 when කොයි වෙලාවටද කුමන වෙලාවටද යන අදහස. When does he come? කොයි වෙලාවටද ඔහු එන්නේ? When is the meeting? රැස්වීම තියෙන්නේ කවද්ද? When did it happen? කවද්ද ඒ සිද්ධ වුනේ? අංක 51 how කොහොමද කෙසේද යන අදහස. How are you today? ඔබට කොහොමද අද? How do you go? ඔබ කොහොමද යන්නේ? How can I help? මම කොහොමද උදව් කරන්නේ? අංක 52 why ඇයි කියන අදහස. Why did he cry? ඇයි ඔහු ඇඬුවේ? Why do you go? ඔබ යන්නේ ඇයි? Why are you sad? ඇයි ඔබ දුකින් ඉන්නේ? අංක 53 who කවුද යන අදහස. Who comes? කවුද එන්නේ? Who are you? ඔබ කවුද? Who is your teacher? කවුද ඔබේ ගුරුවරයා? අංක 54 which කෝකද කොයි එකද කුමන එකද යන අදහස. Which way to go? යන්නේ කොයි දෙසටද? Which one is yours? ඔබේ එක කොයි එකද? Which color you like? ඔබ කැමති කුමන පාටටද? අංක 55 what කුමක්ද මොනවද මොකක්ද යන අදහස. What are you doing? ඔයා මොකද කරන්නේ? What do you want? ඔයාට මොනවද ඕනේ? What is your address? ඔබේ ලිපිනය කුමක්ද? අංක 56 I මම I play cricket මම ක්‍රීඩා කරනවා ක්‍රිකට්. I am happy මම සතුටින් ඉන්නේ. I was there මම එතනයි හිටියේ. අංක 57 we අපි we go there අපි එහෙ යනවා. We are friends අපි මිතුරන්. We don't come අපි එන්නේ නැහැ. අංක 58 you ඔබ ඔබලා. You are good ඔබ හොඳයි. You are right ඔබ නිවැරදි. You are kind ඔබ කරුණාවන්තයි. අංක 59 they ඔව්හු ඔවුන් යන අදහස. They dance ඔවුන් නටති. They are doctors ඔව්හු වෛද්‍යවරයෝ වෙති. They play football ඔවුන් පාපන්දු ක්‍රීඩා කරනවා. අංක 60 he ඔහු එයා යන අදහස. He went ඔහු ගියා. He will come ඔහු එයි. He plays ඔහු සෙල්ලම් කරයි. අංක 61 she ඇය. She did ඇය කළා. She dances ඇය නටනවා. She will cry ඇය අඬාවි. අංක 62 all සියල්ලෝම යන අදහස. All came සියල්ලෝම පැමිණියහ. All of my friends සියලු දෙනා මගේ යාළුවන්ය. All is going well සියල්ල හොඳින් සිදුවමින් පවතී. අංක 63 it එය හෝ ඌ යන අදහස. It is mine එය මගේ. It is hot එය උණුසුම්. It looks nice ඒක ලස්සනයි වගේ.
අංක 64. Name නම. What is your name? ඔබේ නම මොකක්ද? What is its name? ඒකේ නම මොකක්ද? Everyone has a name. සෑම අයෙකුටම නමක් තියෙනවා. අංක 65. My මගේ. My office මගේ කාර්යාලය. My bag is heavy. මගේ බෑග් එක බරයි. My house is big. මගේ ගෙදර විශාලයි. අංක 66. His ඔහුගේ. His wife ඔහුගේ බිරිඳ. His car is new. ඔහුගේ කාර්ය අලුත්. His name is Tom. ඔහුගේ නම Tom. අංක 67. Her ඇයගේ. Her husband ඇයගේ ස්වාමි පුරුෂයා. Her bag is red. ඇයගේ බෑගේ රතු පාටයි. Her house is small. ඇයගේ ගෙදර පොඩි. අංක 68. Their ඔවුන්ගේ. Their children ඔවුන්ගේ ළමයි. Their names are new. ඔවුන්ගේ නම් අලුත්. Their land is big. ඔවුන්ගේ ඉඩම විශාලයි. අංක 69. Our අපේ. Our school අපේ පාසල. Our vehicle අපේ වාහනය. Our playground අපේ ක්‍රීඩා පිටිය. අංක 70. There එතන එහි යන අදහස. Go there එතනට යන්න. There is a man එතන මිනිහෙක් ඉන්නවා. There are doctors එතන වෛද්‍යවරු ඉන්නවා. අංක 71. This මේක. This is my car මේ මගේ කාර්යය. This is his pen මේ ඔහුගේ පෑනයි. This is his home මේ ඔහුගේ නිවසයි. අංක 72. That අරක යන අදහස. That is my shop අර මගේ කඩයයි. That is our house අර අපේ ගෙදරයි. That bike is mine අර බයිසිකලේ මගේ. අංක 73. Yes ඔව්. Yes this is right. ඔව් මේ නිවැරදි. Yes of course ඔව් ඇත්ත වශයෙන්ම. Yes I understand. ඔව් මට තේරෙනවා. අංක 74. No නැත නැහැ බෑ යන අදහස. No I can't නෑ මට බෑ. No thank you නෑ ස්තුතියි. No this is not good නෑ මේ හොඳ නෑ. අංක 75. Here මෙහි මෙතන යන අදහස. Come here මෙහෙට එන්න. Here's your book ඔබේ පොත මෙතන. I am here now මම දැන් මෙතන ඉන්නවා. අංක 76. Back පසුපස ආපසු යන අදහස. I'll be back soon මම ඉක්මනින් එන්නම්. He came back home එයා ආපහු ගෙදර ආවා. Give it back please කරුණාකරලා ඒක ආපහු දෙන්න. අංක 77. Call කතා කරනවා අඬ ගහනවා ඇමතුමක් දෙනවා යන අදහස. I will call you මම ඔබට කතා කරන්නම්. Please call me later කරුණාකර මට පසුව කතා කරන්න. Call the doctor now දැන්ම වෛද්‍යවරයාට කතා කරන්න. අංක 78. Come එනවා. Come with me today අද මාත් එක්ක එන්න. When will you come ඔයා කවද්ද එන්නේ? Please come here now කරුණාකරලා දැන්ම මෙහෙ එන්න. අංක 79. Go යනවා. I will go now මම දැන් යන්නම්. Go to your room ඔයාගේ කාමරයට යන්න. Let's go together today අද අපි දෙන්නම එකට යමු. අංක 80. Get ගන්නවා පැමිණෙනවා වැළඳෙනවා යන අදහස. I will get it මම ඒක අරන් එන්නම්. Get ready for school පාසලට යන්න ලෑස්ති වෙන්න. Can you get this ඔයාට මේක ගන්න පුළුවන්ද? අංක 81. Give දෙනවා දෙන්න යන අදහස. Give me some time මට ටික කාලයක් දෙන්න. Please give it back කරුණාකර යාපසු දෙන්න. Give your best effort ඔබේ උපරිම උත්සාහය දෙන්න. අංක 82. Let අවසර දෙනවා ඉඩ දෙනවා. Let's go for a walk අපි ඇවිදින්න යමු. Let him speak now දැන් එයාට කතා කරන්න දෙන්න. Let me help you මට ඔයාට උදව් කරන්න දෙන්න. අංක 83. Keep තබනවා සිටිනවා රකින්න යන අදහස. Keep it with you ඒක ඔයා ළඟ තියාගන්න. Keep calm and wait සංසුන්ව ඉන්න. Keep your promises always නිතරම ඔබේ පොරොන්දු ඉටු කරන්න. අංක 84. Take ගන්නවා. Take care of yourself ඔබ ගැන සැලකිලිමත් වන්න. Take your time carefully ඔබේ කාලය පරිස්සමෙන් ගන්න. Please take this gift කරුණාකරලා මෙම තෑග්ග ගන්න. අංක 85. Make හදනවා වවනවා කරනවා යන්න. Make the best choice හොඳම තේරීම කරන්න. Please make some tea තේ ටිකක් හදලා දෙන්න. Make your dreams real ඔබේ සීන සැබෑ කරගන්න.
අංක 86 put තබනවා යොදනවා ඉදිරිපත් කරනවා යන අදහස. Put it over there ඒක එතන තියන්න. Put your hand up ඔබේ අත උස්සන්න. Please put this away කරුණාකරලා මේක පැත්තකින් තියන්න. අංක 87 run දුවනවා. I like to run මම දුවන්න කැමතියි. I don't run in the corridor කොරිඩෝරේ දුවන්න එපා. Run as fast as possible හැකිතාක් වේගෙන් දුවන්න. අංක 88 set තබනවා පිහිටුවනවා සකස් කරනවා යන අදහස. Set the table now දැන් මේසය සකසන්න. Set your goals high ඔබේ ඉලක්ක ඉහළට තබන්න. Set this book aside මේ පොත පැත්තකින් තබන්න. අංක 89 stand නැගිට සිටිනවා පිහිටා තිබෙනවා උසුලනවා යන අදහස. I can't stand this මට මේක දරා ගන්න බෑ. Stand up for yourself ඔබ වෙනුවෙන් නැගී සිටින්න. Please stand over there කරුණාකර ඔතන හිට ගන්න. අංක 90 turn කරකවනවා මාරු කරනවා දිශාව වෙනස් කරනවා යන අදහස. Turn off the lights light නිවන්න. Turn the page please කරුණාකර පිටුව හරවන්න. Turn right at the corner කෙළවරින් දකුණට හැරෙන්න. අංක 91 bring ගේනවා කැඳවාගෙන එනවා උපදවනවා. Bring me some water මට වතුර ටිකක් ගේන්න. Bring the kids here ළමයින්ව මෙහෙට ගේන්න. Please bring your book කරුණාකර ඔබේ පොත ගේන්න. අංක 92 break කැඩෙනවා මැඩ පවත්වනවා යන අදහස. Take a short break කෙටි විවේකයක් ගන්න. Don't break the glass වීදුරුව කඩන්න එපා. Break the chocolate carefully chocolate එක පරිස්සමෙන් කඩන්න. අංක 93 see දකිනවා පෙනෙනවා හමු වෙනවා. I want to see මට බලන්න ඕනේ. Can you see this? ඔයාලා මේක බලන්න පුළුවන්ද? See you tomorrow morning හෙට උදේ හමු වෙමු. අංක 94 want අවශ්‍ය වෙනවා ඕනේ ආශා කරනවා යන අදහස. I want to help මට උදව් කරන්න ඕනේ. Do you want this? ඔයාට මේක ඕනද? I want some water මට වතුර ටිකක් ඕනේ. අංක 95 and සහ යන අදහස. You and I together ඔයයි මමයි එකට. Bread and butter ready butter සහ පාන් සූදානම්. Salt and pepper please ලුණුයි ගම්මිරිසුයි කරුණා කරලා. අංක 96 open විවෘත කරනවා හෝ විවෘතව තබනවා යන අදහස. Please open the door කරුණා කරලා දොර අරින්න. Can you open this? ඔයාට මේක අරින්න පුළුවන්ද? Open your books now දැන් ඔයාගේ පොත් විවෘත කරන්න. අංක 97 close වසා දමනවා හෝ වසා තබනවා. Please close the door කරුණාකර දොර වහන්න. Close your books now දැන් ඔබේ පොත් වසා දමන්න. Close the window carefully ජනේලය පරිස්සමෙන් වහන්න. අංක 98 start පටන් ගන්නවා නික්මෙනවා යන්ත්‍රයක් ක්‍රියා කරනවා යන අදහස. Let's start the game අපි ක්‍රීඩාව පටන් ගනිමු. Start from this point මෙතෙන් සිට පටන් ගන්න. Start your work now දැන් ඔබේ වැඩේ පටන් ගන්න. අංක 99 අවසාන වචනය finish අවසන් කරනවා සම්පූර්ණ කරනවා ඉවර කරනවා යන අදහස. I will finish soon මම ඉක්මනින් ඉවර කරන්නම්. Finish the work carefully වැඩ පරිස්සමින් ඉවර කරන්න. Finish your homework now දැන් ඔයාගේ ගෙදර වැඩ ඉවර කරන්න.